දෙන්න සුදුත් ඇඳගෙන අද මේ කොහෙද යන්නේ? She was a queen, a mother, and a woman who gave up everything, yet history almost forgot her name. ඉතින් ඉන්ට්‍රෝ එක දැක්කහම සමහර අය දන්නවා ඉතින් අපි මේ යන තැන සුදු ඇඳගෙන කොහෙද යන්නේ කියලා ඔයාලට අයිඩියා එකක් ඇති. ඉතින් මේකට හෙඩ් වුණේ මෙන්න මේ වීඩියෝ එක වයිස් දැකලා තිබ්බා TikTok එකේ. යසෝදරාට වඳින එක කරදර ඇති වෙන්නේ. පින් තියන අය කොහෙන් හරි සංසාරේ යසෝදරා මහරහත් තෙරණිය ඈත ඉඳලා හරි දැක්ක කට්ටියක් බිහි වෙලා ඇති. ඒ නිසා වෙන්න ඇති යසෝදරා මහසෑය බිහි වුණේ. ඉතින් අර යසෝදරා උත්තමාව හරි ආනුභාව සම්පන්නයිනේ. සියලු දෙනා වැඳී පිදිය යුතුයිනේ. මේ යසෝදරා උත්තමාව නමින් දිකල්ලා තියෙන සෑයෙත් ආනුභාවය තියෙනවා. මේ රූපවාහිනියෙන් හරි මාධ්‍යයෙන් හරි බනහන යසෝදරා උත්තමාවියට පැහැදිච්ච කෙනෙක් ඉන්නවනම් මැරෙන්න කලින් ජීවිතේට එකම එක දවසක්වත් මේ භූමියට ඇවිල්ලා වැඳ පුදා ගන්න. ඉතින් ඔන්න අපි ආවා. අපි ආපු විදිහ ඔයාලට කියන්නම් මෙතෙන්ට. ඉතින් අපි යසෝදරා මහසෑයට ගියේ මෙන්න මේ විදිහට. මුලින්ම අපි ගම්පාට ගියා ට්‍රේන් එකේ. ගම්පාට ට්‍රේන් එකේ ගිහින් ඉතින් අපි පික්මි එකක් දාගත්ත මේ විදිහට යන්න. අපි ගම්පායෙන් මිනිස්සුත් හරහා බැලුම් ආහාර කිරිල්ල වල ඔය රූට් එක තමයි තෝරගත්තේ. මට මතක හැටියට ගියේ රුපියල් 500ක් විතර පික්මි එකේ යන්න. අපිට කිලෝමීටර් 12ක් විතර තිබ්බේ. අපිට ගාලා විනාඩි 20ක් විතර යද්දී අපිට යන්න පුළුවන් වුණා මෙතෙන්ට. ඉතින් විශේෂ දෙයක් කියන්න තියෙනවා. මෙතන නෝටිස් එකක් ගහලා තියෙනවා වීඩියෝ කරන්න එපා කියලා. ඉතින් ලස්සන වීඩියෝ ටිකක් කරන්න ආවේ. ඒත් අපි ඒකින්ද මෙතන වීඩියෝ කරේ නැහැ. ඒකින්ද ඔයාලටත් මෙතන ගිහින් බලන්න ඕනේ තැනක්. මොකද කියන්න තියෙන පන්සල ගැන? පන්සල ගැන කියන්න වචන නැහැ. පිටේට ලස්සන. නිස්කලංකයි. කාර මොනවද දැනෙන්නේ? කුෂණ සීලන්ත. මානව නිදහසක් තියෙනවා නේද? ඉතින් යසෝදරා සෑය කියන්නේ ඔයාලා යන්න ඕනේ තැනක්. මෙතන වීඩියෝ කරන්න එපා කියලා තිබ්බ නිසා අපි වීඩියෝ කරේ නැහැ. නැත්නම් ලස්සන වීඩියෝ ටිකක් කරන්න තිබ්බා අපිට. ඉතින් මෙතන වීඩියෝ වලින් නෙමෙයි ගිහිල්ලාම බලන්න ඕනේ තැනක්. මොකද මාරස් වෙනසක් තියෙනවා. ඉතින් ඒ වගේම මම වීඩියෝ කරන්න බැරි වුණ නිසා ලස්සන AI වීඩියෝ එකකුත් හදුවා. ඒකත් බලන්න. ඉතින් ඒ වගේම ලස්සන ෆිල්ම් එකක් තියෙනවා. යසෝදරා දේවිය ගැන කියවෙච්ච. ඉතින් ඒ ෆිල්ම් එකත් බලන්න මෙතෙන්ට ගියා නම් ගොඩක් ඔයාලට වටිනවා. ඉතින් දෙවනි vlog එක ෆේල් වුණාද කියලා හිතෙනවා. ඉතින් ඒ වුණාට මෙතන වඳින්න ගිහිල්ලා වඳින්න ඕන තැනක්. ඉතින් අපි දෙන්න එද්දී ආවේ ට්‍රේන් එකේ. ඉතින් ට්‍රේන් එකේ එද්දී අපි දෙන්නට හිතුණා දුර ගමනක් යන්න ට්‍රේන් එකේ. ඉතින් ඊළඟ පාරවත් ලස්සන vlog එකක් අරන් එන්නම්. දුර ගමනක් යනවා ට්‍රේන් එකේ ඊළඟ පාර. අපි දෙන්නට මේකේ හිතුණ නිසා ඉතින් සපෝට් එකක් විදියට ලයික් කරලා කමෙන්ට් කරලා
ෂෙයා එකක් දෙන්න. channel එකත් subscribe කරන්න.